සුබ දවසක් දරුවනි හැමෝටම අද අපි 8 වසර කෝණ පාඩමට අදාළව නිබන්ධන සාකච්ඡාව ආරම්භ කරමු. එවනම් පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන එක් කෝණය විස්තර කර ලියන්න. රොමන්ක එකට කියනවා පුතේ සුළු කෝණය. සුළු කෝණය කියන්නේ මොකක්ද? සුළු කෝණය කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණ අපි සුළු කෝණ ලෙස හඳුන්වනවා. එම්නම් සුළු කෝණය කියන එන රෝමන්ක එකට පිළිතුර අංශක 90ට වඩා අඩු කෝණ සුළු කෝණ නමින් හඳුන්වයි. රෝමන්ක 2 ඍජු කෝණය. ඍජු කෝණය කියන්නේ අංශක 90ක් වන කෝණ ඍජු කෝණ ලෙස හඳුන්වයි. සරල කෝණ. සරල කෝණ රෝමන්ක 3ට කියන්නේ සරල කෝණ. සරල කෝණ කියන්නේ පුතේ අංශක 180ක් වෙන කෝණවලට. එතකොට මහා කෝණ. මහා කෝණ කියන්නේ ඍජු කෝණයට වැඩිය විශාලයි සරල කෝණයට වැඩිය කුඩයි. එහෙනම් අංශක 90ට වඩා වැඩි අංශක 180ට වඩා අඩු කෝණ මහා කෝණ ලෙස හඳුන්වනවා. අවසානයේට පුතේ පරාවර්ත කෝණ. පරාවර්ත කෝණ කියන්නේ අංශක 180ට වඩා වැඩි කෝණවලට පරාවර්ත කෝණ කියලා අපි කියනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් අපි දැන් ඊළඟ ප්‍රශ්නයට යමු. පහත දැක්වෙන එක් රූප සටහනේ පෙන්වා ඇති කෝණ සඳහා සුදුසු නම ලියන්න. දැන් අපි එක එක කෝණ හඳුනගත්තනේ. දැන් ඒක ගලන්ට කියන නම මොකක්ද කියලා බලමු. රෝමන්ක එකට මොකක්ද පුතේ මේ කෝණය? මේක අංශක 90ට වඩා අඩුයි. එහෙනම් සුළු කෝණය කියලා මේකේ නම ලියන්න පුළුවන්. රෝමන්ක 2 අංශක 90ට වඩා විශාලයි. එහෙමනම් නම මොකක්ද? මහා කෝණය. ඊළඟට අපිට දැන් බැලුමට පේන්නේ මේක ඍජු කෝණයක් වගේ. නමුත් පේනවද කෝණය නම් කරලා තියෙන්නේ අනිත් පැත්තට. එහෙමනම් මේ මොකක්ද? පරාවර්ත කෝණය. එයාලා නම් කරලා තියෙන්නේ පරාවර්ත කෝණය. රෝමංක 4ට තියෙන පුතේ සරල කෝණය. රෝමංක 5 නම් වන්න මොකක්ද? ඍජු කෝණය. අර රෝමංක 5යි රෝමංක 3යි පටල ගන්න එපා. රෝමංක 3 පරාවර්ත කෝණය තමයි පෙන්නලා තියෙන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නයට යමු. පහත දැක්වෙන එක් කෝණය කුමන වර්ගයට අයත්දැයි ලියන්න. ඒකත් හරි ලේසි. රෝමංක එකට කියනවා අංශක 150. 150 කියන්නේ අංශක 180ට වඩා අඩුයි අංශක 90ට වඩා වැඩි. එහෙනම් 150 කියන්නේ මහා කෝණයක්. ඊළඟට රෝමංක 2ට අංශක 90. අංශක 90 නම් පුතේ ඍජු කෝණ. ඊපස්සේ අංශක 45. 45 කියන්නේ අංශක 90ට වඩා අඩුයිනේ. අංශක 90ට වඩා අඩුයි නම් අපි මොකද කියන්නේ? සුළු කෝණ. අංශක 230. 230 කියන්නේ අංශක 180ට වඩා වැඩි. අංශක 180ට වඩා වැඩි කියන අනිවාර්යයෙන්ම පරාවර්ත කෝණයක්. ඊළඟට පුතේ අංශක 180. 180 කියන්නේ කොහොමත් සරල කෝණ. පැහැදිලිනේ? හරි ලේසි ප්‍රශ්න ටිකක්. අංක 4ට කියනවා පුතේ පහත දැක්වෙන එක් කෝණයේ පරිපූර්ණක කෝණයේ විශාලත්වය. හරි පුතේ දැන් අපි බලමු. මතක් කරගමු පරිපූර්ණක කෝණ. පරිපූර්ණකයි කියන්නේ මොකක්ද? අපි දැන් ඉගෙන ගත්ත අනුපූරක පරිපූරක කියලා කොටස් දෙකක් නේ. අනුපූරක කියන්නේ මොකක්ම හරි කෝණ දෙකක එකතුව අංශක 90ක් වෙනවා නම් මේ කෝණ යුගලයට අපි කියනවා අනුපූරක කෝණ කියලා. පැහැදිලිනේ? හදිසියවත් යම් කෝණ දෙකක එකතුව අංශක 180ක් වුණොත් එහෙම ඒ කෝණ යුගලයට අපි කියනවා නමක් මොකක්ද? පරිපූරක කෝණ. අනුපූරක කෝණ කියන්නේ කෝණ යුගලයේ එකතුව අංශක 90යි. කෝණ යුගලයේ එකතුව අංශක 180යි නම් පරිපූරකයි. පැහැදිලිනේ? කෝණයේ පරිපූරක කෝණයේ විශාලත්වය. දැන් පරිපූරක කියන්නේ දෙකේ එකතුව අංශක 180ක් වෙන්න එපා. එහෙනම් කොමාංක 1ට කියන්නේ අංශක 40යි කියලා. දැන් අපි අහන්නේ පරිපූරක කෝණයේ විශාලත්වය. එහෙනම් කෝණ යුගලයක් තියෙන්න එපා පුතේ අනිවාර්යයෙන්ම. එහෙනම් එක කෝණයක් අංශක 40යි. අපි අනිත් එක නම් නිකන් අපි ගමු x කියලා. එහෙනම් මේ දෙන්න එකතු කීයක් වෙන්න ඕනේද? පරිපූර්ණකයි නම් අංශක 180ක් වෙන්න ඕන. දැන් තියෙන මොකක්ද මේ? දැන් සමීකරණ බලමු. ඔන්න x තමයි හොයාගන්න තියෙන්නේ. x කරදරකාරයා කවුද? 40. 40 එකතු වෙලා ඉන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙපැත්තෙම 40 අඩු කරනවා.
ඔව් මම මේ පැත්තෙනුත් අඩු කරා. මේ පැත්තෙනුත් අඩු කරා. ඔන්න මේකට මේක සුළු වෙනවා. ඔන්න පුතේ x තනි වුණා. 180 40 ගියාම කීයද? 140යි. එහෙනම් මෙයාගේ මේ අංශක 40 කෝණයේ පරිපූර්ණක කෝණය අංශක 140යි. පැහැදිලිනේ? ඊළඟට අංශක 179. එහෙමනම් අංශක 179යි මේ x කියන එකේන අපි නොදන්න කෝණයට ගමු එකතු අංශක 180y. එහෙමනම් 179 නැති කරගන්න මොකද කරන්නේ? දෙපැත්තෙන්ම 179ක් අංශක 179ක් අඩු කරනවා. පැහැදිලිනේ? අන්න මේ 179ට මේ 179 කැපිලා ගියා. සුළු වුණා. x තනි වුණා. 180 170 ගියාම අංශක එකයි මේක නම් ඉතින් මෙහෙම යන දෙයක් නෑ අපිට බද්දු ගමන් උත්තරේ කියන්නත් පුළුවන්. නමුත් මේක පිළිතුර අංශක එකයි. ඊළඟට අංශක බිඳුව. අංශක බිඳුව ගාන ඉතින් පුතේ අනිත් පරිපූර්ණක කෝණයගේ කීයද? අංශක 180ක් වෙන්න එපානේ. එවනම් අංශක බිඳුව කියන්නේ අනිවාර්යයෙන්ම x කීයද? මෙතන අංශක බිඳුවක් අඩු කරන්න දෙයක් නැහැ නේ. බිඳුවේ වටිනාකමක් නැහැ. එහෙනම් x අනිවාර්යයෙන්ම අංශක 180ක් විය යුතුයි. ඊළඟට පුතේ අංශක 1. මේකත් හරි පහසුයි. අංශක 1යි ඊළඟ කෝණය එකතුව මම ගන්නවා අංශක 180යි කියලා. එහෙනම් මේ අංශක 1යි අයින් කරගන්න දෙපැත්තෙම අංශක 1ක් මම අඩු කරනවා. හරිනේ. ඕන්න එකට එක සුළු වුණා. x තනි වුණා. 180 එකක් ගියාම අංශක 179යි. සමහර දරුවෝ හිතින් පිළිතුර ගන්නවානේ. එතකොට සමහරක් වැඩ වාර විභාගවලදී ලකුණු ලැබෙන්නේ නෑ යම් කොටසකට. ඒ නිසා තමයි මෙහෙම මේ හිතින් ගන්න පුළුවන් වුණත් මම හදලා පෙන්නුවේ. ඊළඟට අංශක 180. ඒකත් ඉතින් හොයන්න දෙයක් නෑ. එහෙමනේ. අංශක 180යි අනිත් එක්කෙන x කියලා ගමුකෝ. මේ දෙන්නගේ එකතුව අංශක 180ක් වෙනවා. ඉතින් දෙපැත්තෙම 180ක් ගියා කියන්නේ මොකක්ද වෙන්නේ? මේ පැත්තෙනුත් 180ක් අඩු කරනවා. මේ පැත්තෙනුත් 180ක් අඩු කරනවා. එතකොට මෙයාට මෙයා කැපෙනවා. ඔන්න පුතේ x තනි වෙනවා. 180 180ක් ගියාම බිඳුව. පිළිතුර කීයද? බිඳුව. පැහැදිලිනේ? දරුවනේ පස්වෙනි ප්‍රශ්නේ පහත දැක්වෙන එක් කෝණයේ අනුපූරක කෝණයේ විශාලත්වය. අපි දැන් කලින් කිව්වේ පරිපූර්ණක කෝණයේ විශාලත්වයනේ. දැන් අනුපූරක කෝණය. අනුපූරකයි කියන්නේ කෝණ දෙකේ එකතු අංශක 90යි. ඔබනම් රෝමාංකයකට තියෙනවා අංශක 45යි නම් මෙයයි අනිත් කෝණයයි මම x කියලා ගන්නවා එකතු අංශක 90ක් වෙන්න ඕනේ. ඔන්න 45 නැති කරගන්න මොකද කරන්නේ? දෙපැත්තෙන්ම මම 45ක් අඩු කරනවා. හරි නේද? මේ පැත්තෙනුත් 45ක් අඩු කරා. පැහැදිලිනේ? දැන් මේ 45ට මේ 45 සුළු වෙනවා. කැපිලා යනවානේ. x තනි වෙනවා. 95ක් ගියාම කීයද පුතේ? අංශක 45යි. එහෙනම් මෙයාගේ මේ අංශක 45 කෝණය අනුපූරක කෝණයත් අංශක 45යි. පැහැදිලිනේ? ඊළඟට දීලා තියෙන අංශක 90යි කියලා. මෙයයි අනුපූරක කෝණය එකතු අංශක 90ක් වෙනවා. මේක නම් දැක්ක ගමන් පේනවා බිඳුවයි කියලා නේද? එහෙනම් මේ 90 නැති කරගන්න මම මොකද්ද කරන්නේ? දෙපැත්තෙන්ම අඩු කරනවා මේ අංශක 90. එයා එකතු වෙලානේ තියෙන. එකතු වෙච්ච එකක් නැති කරගන්න අඩු කරනවා. ඔන්න 90ට 90 සුළු වුණා x තනි වුණා. 90න් 90 ගියාම අංශක බිඳුවයි. පැහැදිලිනේ? ඊළඟට අංශක බිඳුව. දැන් මේක දැක ගමන් කියන්න පුළුවන් උත්තරේ නම් කීයද? අනුපූරක කෝණය අංශක 90යි කියලා. අපි ගමුකෝ බලන්න මෙහෙම. එහෙනම් මේ අංශක බිඳුව කෝණයයි අනුපූරක කෝණය මම x කියලා ගන්නවා. මේ දෙන්නගේ එකතුව අංශක 90ක් වෙන්න ඕන. x ඇති කරගන්න මේ අංශක කොටස අයින් කරන්න ඕනේ. මෙතන වර්ණාකමක් නෑ බිඳුව තියෙන්නේ. ඒ නිසා ඉතින් කෙලින්ම මේ අනුපූරක කෝණය කීයද පුතේ? අංශක 90යි කියලා අපිට ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට රෝමක 4 අංශක 1යි. එහෙනම් මේ අංශක 1යි අනුපූරක කෝණයයි එකතු වුණාම අංශක 90ක් වෙනවා. මේක නැති කරගන්න මොකද කරන්නේ? දෙපැත්තෙන්ම මම මේ අංශක එකක් අඩු කරනවා.
මේ පැත්තෙන් අඩු කරා නම් මේ පැත්තට අඩු කරන්න ඕනනේ නේ. එහෙනම් එකට එක සුළු වෙනවා x තනි වෙනවා. x කීයද? 90න් එකක් ගියාම අංශක 89යි. පැහැදිලිනේ. ඊළඟට අංශක 89. එහෙනම් අංශක 89යි අනිත් x අනුපූරක කෝණය එකතු වුණාම අංශක 90ක් වෙනවා. එහෙනම් x හොයාගන්න මේ 89 එකතු වෙලා තියෙන්නේ. එකතු වෙච්ච එකක් අයින් කරන්න අපි දෙපැත්තෙන්ම අඩු කරනවා. ඕම් බලන්න 89ට 89 පුතේ සුළු වුණා x තනි වුණා 90න් 89ක් ගියාම අංශක 1යි. පැහැදිලිනේ. පහත දී ඇති කෝණ අතුරින් බද්ධ කෝණ දැක්වෙන අවස්ථාවන් තෝරා යටින් ඉඩ ගන්න. බද්ධ කෝණ මොනවාද මේ බද්ධ කෝණ? බද්ධ කියන්නේ මොනවාද? බද්ධ කෝණ වලට පුතේ අනිවාර්යයෙන්ම ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? පොදු ශීර්ෂයක් තිබිය යුතුයි. පොදු බාහුවක් තිබිය යුතුයි. පොදු බාහුවෙන් දෙපස කෝණ පිටා තිබිය යුතුයි. පැහැදිලිනේ? අපි ෆිසිකල් ක්ලාස් එකේ ඉගෙන ගත්තා. මොනවද බද්ධ කෝණයක ලක්ෂණ? පොදු ශීර්ෂයක් තියෙන්න ඕන. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් එහෙම මේ බලන්න මෙන්න මේ කෝණයයි ගත්තොත් එහෙම මේ කෝණ දෙකටම පොදු ශීර්ෂය මොකක්ද? A. පොදු බාහුව මොකක්ද? දැන් BAC කෝණය ගත්තොත් AC පාදයයි CAD කෝණය ගත්තොත් AC පාදයයි දෙන්නටම අයිති කියන්නේ පොදුයි. එහෙනම් මේ කෝණ දෙකේ පොදු බාහුව AC. හරිනේ. එතකොට පේනවද පුතේ මේ පොදු බාහුවෙන් දෙපැත්තේ නේද කෝණ පිටලා තියෙන්නේ. එහෙනම් මේ දෙන්න මෙන්න මේ කෝණේ BAC කෝණය සහ CAD කෝණය අනිවාර්යයෙන්ම බද්ධ කෝණ. පැහැදිලිනේ? හරි. දැන් අපි බලමු පුතේ බද්ධ කෝණ වෙනවද කියලා. රෝමක එකට තියෙන්නේ මෙන්න x කෝණේ y කෝණේ. බලන්න මේ දෙන්නටම පොදු ශීර්ෂයක් තියෙනවා. එහෙම නේද? මොකක්ද දෙන්නට පොදු ශීර්ෂය මෙන්න මෙතන තමයි පොදු ශීර්ෂය තියෙන්නේ. පැහැදිලිනේ? පොදු බාහුව ගත්තොත් එහෙම පේනවද? මෙන්න මේ y කෝණයටයි මේ x කෝණයට දෙන්නටම මෙන්න මේ බාහුව පොදුයි. එහෙනම් පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවෙන් දෙපැත්ත තමයි කෝණ පිටලා තියෙන්නේ. එහෙනම් මේ කෝණය බද්ධ කෝණය. මේ කෝණය උදල එහෙනම් මේක බද්ධ කෝණ. පැහැදිලිනේ? හරි. ඊළඟට රෝමාංක 2. ශීර්ෂයක් තියෙනවා මේ A කෝණය ගත්තොත් මෙන්න මෙයානේ කෝණය. B කියන්නේ මෙන්න මෙයා මේ දෙන්නටම පොදු ශීර්ෂයක් තියෙනවා. පොදු බාහුවක්. දෙන්නටම පොදු බාහුවක් නෑ පුතේ මේ කෝණය ගත්තොත් දෙන්නටම අයිති වෙන පොදු බාහුවක් නෑ. එහෙනම් ඊළඟ ලක්ෂණය ගැන හිතන්න දෙයක් නෑ. එකක් නෑ. එහෙනම් මේක බද්ධ කෝණයක් නෙමෙයි. අපි ඊළඟට යමු. මෙන්න මේ S කෝණයයි R කෝණය ගත්තොත් දෙන්නටම තියෙනවා පොදු ශීර්ෂයක්. එහෙමනේ? පොදු බාහුවක් තියනවාද? ඔව්. මේ R කියපුවම මෙන්න මෙයා පොදුයි නේද? S වලටත් අයිති නේද? S කෝණයට. දැන් පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවෙන් දෙපැත්තේ තමයි මේ R කෝණය S කෝණය තියෙන්නේ. එහෙනම් මෙයා බද්ධ කෝණයක් කියලා අපිට යටින් ඉලක්ක හඳින්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට මම දැක්ක ගමන් පේනවා පුතේ C කිව්වම යාගේ ශීර්ෂය මෙතන. D කෝණේ ශීර්ෂය මෙතන. එහෙනම් පොදු ශීර්ෂයක් නැහැ. එහෙනම් බද්ධ කෝණ නෙවෙයි. ඊළඟට P කෝණය ගත්තොත් මෙතන ශීර්ෂය. Q කෝණෙත් මේකමයි. එහෙනම් පොදු ශීර්ෂයක් තියෙනවා. P කෝණය ගත්තොත් මෙන්න මේ පාදය. Q කෝණය ගත්තොත් මේ පාදය දෙන්නටම පොදු. එහෙනම් පොදු බාහුවක් තියෙනවා. පොදු බාහුවෙන් දෙපැත්තේ තමයි කෝණ තියෙන්නේ. එහෙනම් මෙයා බද්ධ කෝණයක් කියලා යටින් ඉලක්ක හඳින්න පුළුවන්. 8 වෙනි ප්‍රශ්නේ පුතේ පහත දක්වා ඇති එක් රූපයේ VGS සංකේත මගින් දක්වා ඇති කෝණවල අගය සොයන්න. VGS සංකේත මගින් තියෙන්නේ. එහෙනම් මේ හැම එකෙම සරල රේඛාවක් මත බද්ධ කෝණ තියෙන්නේ නේද පුතේ? එහෙමනම් අපි ඉගෙන ගත්ත ප්‍රමේයක් මොකක්ද? සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව කීයද? අංශක 180යි කියලා අපි ඉගෙන ගත්තා. හරි එහෙමනම් බලමු. රෝමාංක එකට තියෙන්නේ A 110යි. එක කෝණයක් A අනිත් කෝණය අංශක 110යි. එහෙනම් අපි බලමු. එහෙනම් මේ A කෝණයේ අංශක 110 කෝණය එකතුව කීයද? සරල රේඛාවක් මතනේ තියෙන්නේ. එහෙනම් අංශක 180යි. ඔන්න මේ 110 නැති කරගන්න මම මොකද කරන්නේ? දෙපැත්තෙන්ම අංශක 110ක් අඩු කරනවා. එකතු වෙලානේ තියෙන්නේ. එකතු කීමක් නැති කරන්න අපි අඩු කරනවා. එහෙනම් දෙපැත්තෙන්ම අඩු කරනවා.
මෙතන 110ට 110 සුළු වෙලා ඔන්න පුතේ ඒ කෝණේ තනි වුණා. එතන 180 110ක් ගියාම අංශක 70යි. එහෙනම් ඒ කෝණේ අංශක 70යි. ඊළඟට පුතේ ඒකෙත් තියෙන සරල රේඛාවක් මත බද්ධ කෝණ. එහෙනම් x කෝණේ අංශක 60 කෝණේ එකතුව අංශක 180යි. එහෙමනම් 60 එකතු වෙලා තියෙන්නේ එකතු වීම නැති කරන්න අපි දෙපැත්තෙන්ම අඩු කරනවා. එහෙමනම් 180න් 60ක් ගියාම අංශක 120යි. පැහැදිලිනේ? ඊළඟ ප්‍රශ්නේ. රෝමාංක 3. මේකේ සරල රේඛාවක් මත කෝණවල එකතු අංශක 180යිනේ කොහොමද? කෝණ තුනක් තියෙනවා මෙතන. y ධන අංශක 90 ධන 40 සමානයි අංශක 180යි. එහෙමනම් y ධන අපිට 90 40 එකතු කරන්න පුළුවන් කීයද? අංශක 130යි. ඊට අපිට මේ අංශක 130 නැති කරගන්න අපි දෙපැත්තෙන්ම අංශක 130ක් අඩු කරනවා. 180න් 130ක් ගියාම පුතේ අංශක 50යි පිළිතුර. ඊළඟට රෝමාංක 7. x කෝණය අහන්නේ. මෙතන හැබැයි දැන් මේ රූප සටහනේ පුතේ x කෝණ දෙකකුයි අංශක 100 කෝණයකුයි තියෙනවා. එතකොට මෙතන නම් ඔය x කෝණ දෙකයි 100යි තුනම එකතු කරන්න පුළුවන්ද බෑ. මොකද සරල රේඛාවක් මත එක පැත්තකට බද්ධ කෝණ වල එකතු වෙන අංශක 180යි කියන්නේ අපිට නම් ගන්න වෙන්නේ අංශක 100 ධන අංශක x. යා සරල රේඛාවක් මතනේ තියෙන්නේ නේද? සමානයි අංශක 180යි කියලා ගන්න පුළුවන්. එහෙනම් 100 ධන x සමානයි අංශක 180යි. x තනි කරගන්න අපි එකතු වෙලා තියෙන 100 නැති කරාම දෙපැත්තෙන්ම අඩු කරනවා. එහෙනම් 180 100ක් ගියාම අංශක 80යි. රෝමාංක 5ට තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි රූප සටහන. එතකොට මේකේ x y අපිට සංකේත දෙකම හොයන්න වෙනවා. මේ බලන්න මෙතන y මෙන්න මෙයා මෙන්න මෙයයි ප්‍රතිමුඛ කෝණ නේද? මම මේ රෙඩ් එකෙන් මාක් කරලා තියෙන මෙන්න මෙයයි ප්‍රතිමුඛ කෝණ. මූණට මූණ බලාගෙන ඉන්නේ. මූණට මූණ බලන් ඉන්නවා නම් අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ පුතේගේ සමානයි. එහෙමනම් කෙලින්ම y කීයද පුතේ? මෙතන අංශක 90යි නම් y කීයද? අංශක 90යි කෙලින්ම. හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා කියලා අපි වරහන් ඇතුලේ ලියමු. ප්‍රතිමුඛ කෝණ නිසා. ඊළඟට x හොයන්න තියෙනවා. දැන් බලන්න මෙන්න මේ සරල රේඛාව ගත්තොත් මේ පැත්තේ කෝණවල එකතු අංශක 180යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් මෙතන x ධන y සමානයි අංශක 180යි. පටලගෙන මේ ඔක්කොම එකතු කරන්නේ නැහැ. x කියන්නේ පුතේ එකතු වුණාම 2යි x. x වර්ගය නෙමෙයි සමහර අය පටල ගන්නවා x ගේ ගුණ උනන් තමයි x වර්ගය. x එකතු වුණාම 2යි x. ඔන්න y වලට දැම්මට ආදේශ කරන්න පුළුවන් y කීයද පුතේ? අපි දන්නවා 90යි. එහෙමනම් ඔන්න x හොයන්න කරදරකාරයෝ දෙන්නෙක් ඉන්නවා, දෙක ඉන්නවා, 90 ඉන්නවා. ඇතින් ඉන්නේ අංශක 90. ඇතින් ඉන්න කෙනාව තමයි අපි මුලින්ම අයින් කරන්නේ. එහෙනම් එයා එකතු වෙලා ඉන්නේ. එකතු වීමක් නැති කරගන්න අපි දෙපැත්තෙන්ම අඩු කරනවා. 90ට 90 සුළු වුණාම ඔන්න 2යි x තනි වුණා. 180න් 90ක් ගියාම පුතේ අංශක 90යි. ඔන්න අවසාන කරදරකාරයා දෙක ඉන්න පුතේ මෙතන පේන්නේ නැත්තම් මොකද ලකුණ? ගුණ වෙලා. ගුණ වීම නැති කරන්න මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. ඔන්න දෙකට දෙක සුළු වුණා x තනි වුණා. 92න් බෙදුවාම අංශක 45යි. එහෙමනම් අංශක 45යි. පැහැදිලි නේද? ඊළඟට රෝමාංක 6 එකම විජ්‍ය සංකේතය තමයි තියෙන්නේ නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් t ධන t සමානයි අංශක 180යි. t ඒවා තුනක් කියන්නේ 3යි t. එහෙනම් 3යි t සමානයි අංශක 180යි. t තනි කරගන්න නම් 3න් ගුණ වෙලා ඉන්නේ. ගුණ වීම නැති කරන දෙපැත්තම මම 3න් බෙදෙනවා. එහෙනම් 3ට 3 සුළු වුණාම t තනි වෙනවා. 183න් බෙදුවම පුතේ අංශක 60යි. එහෙනම් t අංශක 60යි. රෝමාංක 7 3y ධන 90 ධන y සමානයි අංශක 180යි. 3y ධන y එකතු කරන්න පුළුවන් නේ. එහෙනම් 3y කියන්නේ 4y. 4y ධන 90 සමානයි අංශක 180යි. 90යි 3යි තමයි කරදරකාරයෝ. ඈතින් ඉන්නේ අංශක 90. එහෙනම් 90 නැති කරගන්න මම 90 එකතු වෙලා තියෙන 90 නැති කරගන්න 90ක් දෙපැත්තෙන්ම අඩු කරනවා. 90ට 90 සුළු. ඊළඟ ප්‍රශ්නේ පුතේ
2x දාන 70 දාන 3x සමානයි අංශක 180යි. අපිට 2x දාන 3x එකතු කරන්න පුළුවන් 5x. එහෙමනම් 5x දාන 70 සමානයි අංශක 180යි. මුලින්ම අයින් කරන්න වෙන්නේ අංශක අපිට 70. එකතු වෙච්ච 70 අයින් කරලා දෙපැත්තෙම 70 කඩු කරනවා. එහෙමනම් 5x සමානයි 180 ලොකු අංක 8 රෝම අංක 9. කෝණ හතරක් තියෙනවා. ඒක ඉතින් සරල රේඛාවක් මත කෝණ නේද පුතේ? එහෙමනම් 30 දාන ඒ දාන අංශක 40 දාන අංශක 30 සමානයි අංශක 180යි. නම් 30යි 40යි 30යි එකතු කරන්න පුළුවන් අංශක 100යි. එහෙමනම් අංශක 100 දාන ඒ සමානයි අංශක 180යි. 100 නැති කරන්න දෙපැත්තෙන්ම අඩු කරනවා 100. 100 කැපෙනවා ඒ තනි වෙනවා. සමන ලකුණෙන් එහා පැත්තේ 180න් 100ක් ගියාම අංශක 80යි. එහෙනම් කෙලිම පුතේ ඒ කියන්නේ අංශක 80යි. 9 වෙනි ප්‍රශ්නේ පුතේ පහත දැක්වෙන එක් රූපයේ වීජීය සංකේත මගින් දක්වා ඇති කෝණවල අගය සොයන්න. යම් ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360යි. එහෙනම් අපිට ගන්න වෙන්නේ එහෙම තමයි. පැහැදිලිනේ? එහෙනම් රෝම අංක 1ට තියෙනවා. මේ ලක්ෂයේ වටාම තියෙනවා කෝණ කිහිපයක්. බලමු. එහෙනම් පුතේ මෙතන x 2යි x 3යි එකතු කරාම කීයද 3යි 2යි 5යි 5යි 1යි 6යි 6යි x සමානයි sorry 6යි x දාන 60යි 110 එකතු වුනහම 170යි මේ පැත්තේ තියෙන අංශක 360 එහෙමනම් x තනි කරගන්න ඇතින් ඉන්න කරදරකාර 170යි එකතු වෙලා ඉන්නේ එහෙනම් දෙපැත්තෙන්ම අඩු කරනවා 170ට 170 සුළු වෙලා 6යි x තනි වෙනවා 360 170ක් ගියාම කීයද? බිඳුවෙන් බිඳුවක් ගියාම බිඳුවයි. 6න් 7ක් බෑ. හැබැයි ඉල ගත්තාම 16යි. 16න් 7ක් ගියාම කීයද? 9යි. මේ පැත්ත දෙකක් ඉතුරුයි. දෙකෙන් එකක් ගියාම 1යි. 6 නැති කරන්න මේ ගුණ වෙලා ඉන්න 6 නැති කරන්න දෙපැත්තම 6න් බෙදනවා. 6ට 6 සුළු වෙනවා පුතේ. ඔන්න x තනි වෙනවා. 190 හරියට 6න් බෙදන්න බෑ නිසා අපි මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියමු. කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් විදියට තියන්නේ? කෙලිම හිතින් ගන්න පුළුවන් මෙතන 196න් බෙදුවම බලමු 19ට 6 ඒවා 3යි 6 වරක් 3 18යි ඉතුරු 1යි මේ බිඳුව මෙතන ගත්තාම 10ට 6 ඒවා 1යි 6 වරක් 1 6යි ඉතුරු 4යි එහෙනම් පිළිතුර 31යි 6න් 4 පැහැදිලි නේද ඊළඟට රෝමාංක දෙකට පුතේ තියෙනවා अंश का अनुवदन अंश का अनुवदन अंश के 130 धन y समानයි එනම් වටේම එකතු අංශක 360යි අනුවයි 130යි එකතු වුනහම බිඳුවයි 9යි 3යි 12න් දෙක දානවා එකක් ඉතුරු ඒකයි 1යි 2යි අංශක 220 ධන y සමානයි 360යි එහෙනම් මේ 220 නැති කරන්න මම දෙපැත්තෙම 220ක් අඩු කරනවා මෙයාට මෙයා සුළු වෙනවා පුතේ y තනි වෙනවා 360න් 220ක් ගියාම කීයද බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් දෙකක් 4යි 3න් දෙකක් ගියාම 1යි එහෙනම් y සමානයි අංශක 140යි ඊළඟ ප්‍රශ්නේ පුතේ x දාන y දාන අංශක 40 දාන අංශක 60 දාන අංශක 120 සමානයි අංශක 360යි මෙතන නොදන්නා බව දෙකක් තියෙනවා. ඒ නිසා අපිට කෙලින්ම දැන් මෙතන හොයන්න විදිහක් නැහැ. අපි බලමු. පේනවද? දැන් මේක එක පැත්තක සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව. එක් පැත්තකට අංශක 180යිනේ. අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් x කීයද කියලා. දැන් මෙන්න මේ පැත්තට තියෙන රේඛාව ගත්තොත් අංශක x දාන 120 සමානයි ওই පැත්තට තියෙන එක ගන්න පුළුවන්. අංශක 180යි. එමනම් 120 නැති කරගන්න මම දෙපැත්තෙන්ම එකතු වෙච්ච එක නැති කරන්න දෙපැත්තෙන්ම අඩු කරනවා. 120 පුතේ සුළු වෙනවා. x තනි වුණා. 180න් 120ක් ගියාම 60යි. ඔන්න x හොයාගත්ත පුතේ. අංශක 60. දැන් අපිට හොයාගන්න තියෙන්නේ y. එහෙම නේද?
එහෙනම් y හොයා ගන්න නම් මම මේකට කෙලිම ආදේශ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩ පැත්තේ කෝණ තුනේ එකතුව x ධන y ධන අංශක 40 සමානයි 180 කියලා ගන්නත් බැයිද අපිට? පුළුවන් නේද? එහෙම ගන්නත් පුළුවන්. එවනම් මේ 40 x එහෙමම ලියනවා. එහෙමනම් දැන් x ට ආදේශ කරන්න පුළුවන් අංශක 60. y ධන අංශක 40 සමානයි 180යි. එහෙනම් මේ 60යි 40යි පුත් එකතු කරන්න පුළුවන් කීයද? 100යි. 100 ධන y සමානයි 180යි. එහෙමනම් y තනි කරගන්න මේ එකතු වෙච්ච 100 අයින් කරන්න දෙපැත්තෙන්ම අඩු කරනවා. 100 සුළු වුණාම y සමානයි 180න් 100ක් ගියාම පුතේ අංශක 80යි. එහෙනම් x අංශක 60යි y අංශක 80යි. පුතේ මෙතන නොදන්නා පද. ඒ කියන්නේ VG සංකේත තුනක් තියෙනවා. එහෙමනේ. ඒ නිසා VG සංකේත තුනක් තියෙනවා. අපි ගමු වල්ගත පැත්තට තියෙන කෝණවල එකතුව. අංශක 90 ධන 50 ධන c සමානයි අංශක 180 කියලා ගන්න පුළුවන්. 90යි 50යි එකතු වුණාම 0.0.0යි 9යි 5යි එකතු වුණාම 140යි. එහෙනම් c සමානයි අංශක 180යි. දැන් අපිට c තනි කරන්න මේ 140 නිදි කරන්න ඕනේ. එකතු වෙලා ඉන්නේ. එහෙමනම් අපි දෙපැත්තෙන්ම අඩු කරනවා. ඔන්න පුතේ 140 සුදු වෙලා c තනි වුණා. 180 140ක් ගියාම අංශක 40යි. එහෙනම් c ගේ පිළිතුර කීයද? අංශක 40යි. ඊළඟට අපිට යට කෝණ ටික එකතුව ගන්න පුළුවන්. 50 ධන දැන් c ධන c කියන්නේ කීයද? කෙලින්ම මෙතන දැන් 40 දාන්න පුළුවන්. 40 ධන 50 ධන a සමානයි අංශක 180. මේ තුන් දෙනා එකතු කරාම අංශක 140යි ධන a සමානයි 180යි. මේ 140 නැති කරන්න කලින් වගේම දෙපැත්තෙන්ම 140ක් අඩු කරනවා. සුළු වුණාම ඔන්න පුතේ ඒ තනි වෙනවා. 180න් 140ක් ගියාම 40යි. එහෙනම් ඒකේ පිළිතුරක් කීයද පුතේ? 40යි. ඊළඟට අපිට B හොයන්න තියෙනවා. හැබැයි B හොයන්න ඕනෙත් නැහැ. හේතුව BC කියන්නේ මූණට මූණ බලන් ඉන්න කෝණ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙම නේද? විශාලත්වයෙන් සමානයි. නම් C සමානයි B. එහෙමනේ? C සමානයි B. එහෙමනම් B කියන්නේ C ම තමයි. C අංශක 40යි. එහෙනම් B අංශක 40යි. පැහැදිලිද? මම 6 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. මේකේ නොදන්නා පද කිහිපයක් තියෙනවා. පුතාලට පේනවද? මෙන්න මේ 120යි. මෙන්න මෙයයි සමානයි. මූණට මූණ බලන් ඉන්නේ. එහෙමනේ? මොකද මෙන්න මේ පාදයයි මේ පාදයයි එක තමයි ඔන්න ඇදලා තියෙන්නේ. එහෙමනම් අපිට ලියන්න පුළුවන් අංශක 120 සමානයි b ධන අංශක 50 කියලා. හේතුව මොකක්ද? ප්‍රතිමුඛ කෝණ. එහෙනම් වරහන් ඇතුලේ ලියනවා නම් හොඳයි ප්‍රතිමුඛ නිසා කියලා නේද? පැහැදිලිනේ? එහෙනම් දැන් b තනි කරන්න 50 තමයි කරදරකාරයා. 50 දෙපැත්තෙන්ම එහෙනම් අයින් කරන්න වෙනවා. එහෙනම් එකතු වෙලා තියෙන්නේ එහෙමනම් දෙපැත්තෙන්ම අඩු කරනවා. ඔන්න බලන්න පුතේ 50ට 50 සුළු වෙනවා. b තනි වුණා. 120න් 150 ගියාම අංශක 70යි. එහෙනම් b ගේ පිළිතුර කීයද පුතේ? අංශක 70යි. දරුවනේ එහෙනම් අදට අටවසර කෝණ පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමෙන් හම්බෙමු. මගේ පුතාලා හැමෝටම සුබ දවසක්.